හෙලෝ කොහොමද ඔයාලට මං අද ගෝව කෑල්ලක් උයා ගන්නවා කොස් ඇට ටිකක් දාලා බලමු අපි එහෙනම් කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මම ගෝව කෑල්ලක් පොඩියට කපලා ගත්තා. ඒක කපලා අරගෙන මං ඒක උණු වතුර ටිකක් දාලා පොඩ්ඩක් වෙලා තේන්න අරිනවා. ඒ අතරදි මම කොස් ඇට පොඩ්ඩයි මම දාන්නේ ගෝව පොඩ්ඩක් ගන්න නිසා මං කොස් ඇට ටික සුද්ධ කරගන්නවා. කොස් ඇට ගොඩාක් ගත්තම අපේ බබාලා කන්නේ නැහැ. මම ඒ නිසා කොස් ඇට පොඩ්ඩක් අරගෙන මම ඒක මෙහෙම සුද්ධ කරගන්නවා. සුද්ධ කරගෙන පොඩි කෑලි වලට කපා ගන්නවා. මේක තැම්බෙන්න ඕනනේ ඉක්මනට. නිසා පොඩි කෑලි වලට මම මේක කපා ගන්නවා. කපාගෙන ඒකත් සෝදලා අරගෙන ගෝව ටිකක් සෝදලා අරගෙන මම කොස් ඇට ටිකක් ගෝව එකටම දා ගන්නවා. ඊට පස්සේ මම ඒකට ඕනෑ කරන ලුණු, හම මිරිස්, තක්කාලි ඒ ටික කපලා ඒකත් මම ඒ භාජනයේටම එකතු කරගත්තා. මම වලදක් ලිපට තියලා තෙල් ටිකක් රත් වෙන්න දාලා ඒකට මම අබෑට ටික දාගන්න කලින් අවශ්‍ය පහේ ටික දාගත්තා. අමු තුන පහ කහ කුරුඳු කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු මම ඒ ටික ගෝව කපපු වාජනෙටම දාගත්තා. තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට අබෑට ටිකක් දාලා සුදු ලුණු බිකකුත් දැම්මා තෙලට. ඒ ටික කර වුණාට පස්සේ මම ඒකට කරපිංච කොලයක්ුත් දාලා කපාගත්ත ගෝව ටික ඒකට එකතු කරගත්තා. ඒක ටිකක් වෙලා තෙලේ තියලා තමයි මම මේකටද වතුර දාන්නේ නැහැ. ගෝව වතුර දාලා ඉව්වම රස නැහැ, වතුර වගේ වෙනවා. ඒ නිසා මේකේ තියෙන වතුර ටික හිඳෙනකම් මම මේක තෙලේ මේ විදිහට ටෙම්පරාදු වෙන්න දෙනවා. ඊට පස්සේ තමයි මම මේක ටිකක් වෙලා වහලා තියලා මේකේ තියෙන වතුර ගතිය හිඳුනට පස්සේ තමයි මේකට මිටි කිරිමිටක් එකතු කරගන්නේ. බලන්නකෝ දැන් මේකේ තියෙන වතුර ගතිය හිඳිලා තියෙනවා. මම ඒකට මිටි කිරිමිටක් එකතු කරගත්තා. ගෝව හදනකොට වතුරෙන් තම්බන්න එපා. එතකොට ගෝව එක දිය රස වෙනවා. මේකට මිටි කිරිමිටක් දාලම මේක තම්බලා ගන්න. එතකොට මේක හරිම රසයි. දැන් බලන්නකෝ ගෝව එක හැදලි ඉවරයි. කොස් ඇටත් තැම්බිලා. මේක මාරම රසයි. මේ විදිහට හදලා ගන්නකෝ බලන්න. ඔයාලා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මාව subscribe කරන්න. ඔයාලට ගොඩාක් ආදරෙයි මම.